හිතාලා බලන්නකෝ මේ වගේ දර්ශනයක් කඳු මුදුනක මහා ප්‍රපාතයක් අද්දර හිටගෙන ඉන්නවා කියලා. හිතාගන්න පුළුවන් මේක ඇඟ කිලිපොලා යන අත්දැකීමක් නේ. ඔව් ඉතින් එතනින්දන් පල්ලෙහාට පොඩි ලී කැලක් විසි කරනවා. සාමාන්‍යයෙන් වෙන්න ඕනේ එක කෙලින්ම පහළට වැටිලා යන එකනේ. අනිවාර්යයෙන්ම ගුරුත්වාකර්ෂණයට අනුව ඒක පල්ලෙහාටම යන්න එපා. හැබැයි මේ කියන තැන තියෙන සුළඟේ සැර කොතරම්ද කියනෝනම් අර විසි කරපු ලී කැල්ල ගුරුත්වාකර්ෂණයටත් අභියෝග කරලා ආපහු උඩට ඇවිත් ඒ විසි කරපු කෙනාගේ ඇඟේම වදිනවා. ඒක හරියට මේ අර ස්වභාව දහම අපිත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක් නේ. මහා පරිමාණයේ අදෘශ්‍යමාන විදුලි පංකාවක් පල්ලෙහින්නම් උඩට ක්‍රියාත්මක වෙලා වගේ හැඟීමක් තමයි එතන තියෙන්නේ. අන්න ඒකයි. මේක කිසිම මැජික් එකක් නෙවෙයි. මේ තමයි හුළංගල. ඉතින් අද අපි මේ ගවේෂණය කරන්නේ ටිකට් අරන් පොලිමේ ගිහින් බලලා එන තවත් එක ලස්සන තැනක් ගැන නෙවෙයි. ඔව් ඇත්තටම අද අපි බලන ටිකක් වෙනස් විදිහේ තොරතුරු ටිකක්. හරියටම හරි. මේ සංචාරක සතහන් ඒ වගේම Reddit එකේ කඳවුරු බදින අයගේ අත්දැකීම් සහ මාතලේ ජෛව විවිධත්ව වාර්තා ඔස්සේ මේ සුන්දර වගේම අතිශය බියජනක කන්දේ ඇත්ත කතාව මොකක්ද කියලා අපි අද හොයලා බලනවා. ඒ කියන්නේ මේක ලොකු ගවේෂණයක්. ඔව්. දැන් ලංකාවේ ලෝකාන්තයේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ හෝටන් තැන්නනේ. හැබැයි එතනට යන්න ලොකු වියදමක් දරන්න ඕනේ. ජාතික වනෝද්‍යානයක් ඇතුළට ටිකට් අරගෙන සෑහෙන දුර පයින් යන්නත් ඕනේ. ඔව් ඒක නම් ඇත්ත. හැමෝටම ලේසියෙන් යන්න අමාරුයි. ඒත් මේ ලොකු ලෝකාන්තයට අමතරව අපේ කඳුකරේ හැංගිලා තිනවා ඊටත් වඩා ත්‍රාසජනක අත්දැකීම් දෙන කුඩා ලෝකාන්ත. අද අපි කතා කරන්නේ අන්න ඒ වගේ එකක් ගැන. ඒක මාරම රසවත් මාතෘකාවක්. මොකද හෝටන් තැන්න කියන්නේ ප්‍රධානම එක වුණාට ලංකාවේ භූ විද්‍යාත්මක පිහිටීම අනුව මේ වගේ එකවරම පහළට කඩාගෙන වැටෙන ප්‍රපාත කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ තවත් තැන් තියෙනවද? අනිවාර්යෙන්ම. දැන් මාතලේ රිවර්ස්ටන් පැත්තේ තියෙන පිටවල පැතන ගත්තොත් ඒක තනිකරම තෘණ භූමිය කෙළවරේ තියෙන විශාල ප්‍රපාතයක්. ඔව් මම ඒක ගැන අහලා තියෙනවා. ඊට පස්සේ නකල්ස් කඳුවැටියේම තියෙනවා ඩීන්ස්ටන් කුඩා ලෝකාන්තය. එතනට යන පාර මාරම දුෂ්කරයි. හැබැයි ඒ අමාරුවට හරියන්න ඒකේ පුදුම ලස්සනක් තියෙනවා. ඒ වගේම අර මඩුල්සිම පැත්තේ තියෙනවා නේද එහෙම එකක්. ඔව් මඩුල්සිම පිටමාරුව. ඒක තියෙන්නේ ලස්සන තේවතු යායක් මැද. ඊට පස්සේ නුවරඑළියේ තියෙන මූන් ප්ලේන්ස් එහෙමත් නැත්නම් සඳතැන්න කියන තැනට ගියාම අපිට අංශක 3/6කම වටකුරු දර්ශනයක් පේනවා. ඒ කියන්නේ මේවා නිකම්ම කඳු මුදුන් නෙවෙයි. නෑ මේවා භූත ඇටිවල පිහිටීම නිසා නිර්මාණය වුණු සුවිශේෂී ස්ථාන. එතකොට මේ ඔක්කොම අතරින් අද අපි කතා කරන්නේ මේ හුළංගල විශේෂ වෙන්නේ ඇයි කියන එක අපි පැහැදිලි කරගන්න ඕනේ නේ. ඔව් ඒක තමයි වැදගත්ම දේ. මේකේ ප්‍රධානම දේ තමයි මේ භූගෝලීය පිහිටීම. මේක තියෙන්නේ නකල්ස් කඳුවැටියේ දකුණු කෙළවරේ. අර සේලගම තේවතු යාය ඇතුලේ. මේ පිහිටීමේ තියෙන අපූර්වම දේ මොකක්ද දන්නවද? මොකද්ද? මේ කඳ හරියටම පිහිටලා තියෙන්නේ මධ්‍යම පළාත සහ වයම පළාත වෙන් කරන මායිමේ. කඳ මුදුන ඒ කියන්නේ අර නැරඹුම් ස්ථානයේ අයිති වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයට. එතකොට කන්ද පාමුල? කන්ද පාමුල තියෙන කොටස අයිති වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට. ඒක නම් මාරම පිහිටීමක් තමයි. ඇත්තටම මේක මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1025ක් විතර උස කන්දක්. අම්මෝ ඊට සෑහෙන උසයි නේ. ඔව්. හැබැයි අර නැරඹුම් ස්ථානය ඒ කියන්නේ අපි මේ කතා කරන කුඩා ලෝකාන්තය පිහිටලා තියෙන්නේ මීටර් 760ක විතර උසකි. ඒ කියන්නේ කන්ද මුදුනේම නෙවෙයි. ඔව්. අනික මේ කන්ද ඈතට පේන්නේ හරියට අර රුවල් නැවක් වගේලු. ඒ නිසාම ප්‍රදේශවාසීන් මේකට නාව්ගල කියලාත් කියනවා. නාව්ගල. ඒ නමත් හරි අපූර්වයි. දැන් හිතලා බලන්නකෝ ඒකේ තියෙන අපූර්ව. කන්ද උඩ හිටගෙන ඉන්නකොට එක කකුලක් මධ්‍යම පළාතේ අනිත් කකුල වයඹ පළාතේ තියාගෙන ඉන්නව වගේ වැඩක් නේ ඒක. ඇත්තටම ඔව්. හොලිවුඩ් චිත්‍රපටයක වගේ දර්ශනයක්. අතින් අතාරින දෙයක් වැටෙන්නේ වෙනමම පළාතයකට. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේකයි. මේක මේ තරම් ලස්සන විශේෂ තැනක් නම් ඇයි ගොඩක් අයට මේක හොයාගන්න අමාරු? ඒ කියන්නේ පාර හොයාගන්න අමාරුයි කියන එකද? ඔව්. සමහර වාර්තාවල කියනවා Google Maps පාවිච්චි කළොත් පාර වරදිනවා කියලා. තාක්ෂණයේ මේ තරම් දියුණු කාලෙක කන්දක් හොයාගන්න බැරි වෙන්නේ කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තියෙන්නේ මේ කන්ද පෙන්න නොතිබීම නෙවෙයි, එතනට යන නිවැරදි ප්‍රවේශ මාර්ගය සිතියම් ගත වෙලා තියෙන විදිහේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මැප් එකේ වැරදිට පෙන්නනවා. ඔව්. Google Maps වල හුළඟල කියලා හෙව්වොත් සිතියමින් ගොඩක් වෙලාවට පෙන්වන්නේ කන්දේ වෙනත් අන්තයක්. එහෙමත් නැත්නම් වාහනයකින් යන්න බැරි ඇතහැරලා දාපු පාරක්. අපොයි.
එතකොට අතරමං වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අනිවාර්යෙන්ම මේක තේ වතු ව්‍යායක් මැදින් යන ගමනක් නිසා වතු පාරවල් නිතරම යාවත්කාවීන වෙන්නේ නේ. ඒ නිසායි ඒ ගමන ගියපු අය එක දිගටම අවධාරණය කරන්නේ සේලගම දෙමළ මහවිද්‍යාලය කියලා සර්ච් කරලා එතනට එන්න කියලා. එතකොට ඉස්කෝලේ ළඟටම යන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ ඉස්කෝලේ ළඟ ඉඳලා වතු යාය අතුවෙන් යන පාර හොයාගන්න හරිම ලේසියි. ඒ කියන්නේ එන විදිහක් තියෙනව නේද? ඔව් දැන් මාතලේ පැත්තෙන් එනවා නම් පලාපත් වලින් හැරිලා යටවත් හරහා එන්න පුළුවන්. කුරුණෑගලින් එනවා නම් තල්ගොඩ පිටිය හන්දියෙන් හැරිලා එන්න පුළුවන්. ඒක ඇත්තරම වටිනා ප්‍රායෝගික උපදෙසක්. ඒ වගේම රුපියල් 100ක් වගේ තම සුළු ප්‍රවේශ ගාස්තුවකට තමයි මේ වතු යාය ඇතුළට යන්න දෙන්නේ. ඒක ගොඩක් අයට පහසුවක්. ඔව්. හැබැයි අපි ආපහු අර මුලින් කතා කරපු සුළඟේ කතාවට එමුකෝ. ප්‍රපාතයේ මීටර් 100ක විතර කෙලින්ම පල්ලෙහාට වැටෙන බිත්තියක් වගේ එකක්ලුනේ. ඔව් හරියටම බිත්තියක් වගේ තමයි. මිටියාවතේ ඉඳලා බැලුවොත් මීටර් 600ක් විතර උසයි. එතනට කුරුණෑගල තැනිතලාව මහවැලි ගඟ පැහැදිලි දවසක් නම් ඈතින් මුහුද තීරේ පවා පේනවලු. ඒක මාරම දර්ශනයක් තමයි. ඒතර ලී කැල්ල ආපහු උඩට එන තරම් දරුණු සුළඟක් එතන හෙදෙන්නේ කොහමද? භෞතික විද්‍යාවට අනුව එහෙම එන්න බැහැනේ. භෞතික විද්‍යාවට අනුව ඒක සම්පූර්ණයෙන්ම සාධාරණයි. හැබැයි අපි ඒක දකින්නේ වෙනස් විදිහකට. මේක භූගෝලීය විද්‍යාවේ හඳුන්වන්නේ ඔරෝග්‍රැෆික් ලිෆ්ට් කියලා. ඔරෝග්‍රැෆික් ලිෆ්ට්. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ භූ විෂමතාවය නිසා වායු ධාරා ඉහළ යන එක. දැන් නකල්ස් කඳුවැටිය කියන්නේම මහා සුළං බාධකයක්නේ. ඔව්. කන්ද කරස් වෙලා වගේ තියෙන. අන්න හරි. තැනිතලාව හරහා කිසිම බාධාවක් නැතුව වේගයෙන් හමාගෙන එන සුළඟ එකපාරටම මේ මීටර් 600ක් උස සිජු ප්‍රපාතය හැපෙනවා. හැප්පිලා ඉතින් කොහේ යන්නද? පාරක් නැහැනේ. ඒකනේ. හැපුණාට පස්සේ ඒ සුළඟට ඉස්සරහට යන්න බෑ. බිත්තියක් තියෙනවනේ. ඉතින් මේ දැවැන්ත වායු ස්කන්ධයට යන්න තියෙන එකම දිශාව කෙලින්ම ඉහළට විදින එක විතරයි. ඒකයි මේ ලී කැල්ලක් දැම්මත් උඩට එන්නේ. ඔව් මේ නිසා ප්‍රපාතයේ අද්දර මහා පරිමාණයේ අප්ඩ්‍රාෆ්ට් එකක්. ඒ කියන්නේ ඉහළට හමනු සුළං ධාරාවක් නිර්මාණය වෙනවා. අර විසිකරන ලී කැල්ල ඊ සුළං ධාරාවට අහු වුනාම පහළට වැටෙනව වෙනකොට කෙලින්ම උඩට විසි වෙලා ආපහු එනවා. මාරයි නේද? ඒ කියන්නේ අපි එතනට ගියාම හිටගෙන ඉන්නේ මහා ස්වාභාවික සුළං උමගක්. එම නැත්නම් වින් ටනල් එකක් උඩ වගේ දෙයක්. හරියටම හරි. හැබැයි මාව ගොඩක්ම කල්පනාවට වැටුණා මේකේ තියෙන අවදානම ගැන කියවමයි. ඒ කියන්නේ සුළඟ නිසා තියෙන අවදානමද? ඔව්. මේ තරම් දරුණු මිනිස්සෙක්ව තල්ලු කරන්න පුළුවන් සුළඟක් තියෙන තැනක කිසිම ආරක්ෂිත වැටක් නෑලුනේ. ඒ කියන්නේ ගාඩ් රේල්ස් මුකුත් නැහැ. ඒක ඇත්ත. ඒක ටිකක් භයානකයි. සමහර වාර්තාවල දැඩිව අවධාරණය කරනව කුඩා දරුවන්ගේ අත කොයි වෙලාවකත් අතාරින්න එපා කියලා. මට තේරෙන්නේ නැත්තේ ප්‍රවේශ ගාස්තුවකුත් අය කරනවා නම් ඇයි මේ වගේ තැනක ආරක්ෂිත වැටක් ගහන්න බැරි? ඒක ලොකු වගකීම් විරහිතකමක් නෙවෙයිද? ඔතනදී අපි කාරණා දෙකක් දිහා බලන්න ඕනේ. එකක් තමයි මේ ප්‍රදේශයේ කළමනාකාරීත්වය. මේක ජාතික වනෝද්‍යානයක් වගේ රජයෙන් සම්පූර්ණයෙන්ම පාලනය වෙන තැනක් නෙවෙයි. ඒ කියන්නේ මේක අයිති වත්තටද? ඔව් මේක තේවතු යායක් ඇතුළේ තියෙන ස්ථානයක්නේ. අනිත් කාරණය තමයි ස්වභාව ධර්මීය පාලනය කරන්න යාමේ සීමාව. ඒ කිව්වේ? අපි ලෝකෙ පුරාම දකිනවා මේ වගේ අතිශය භයානක ස්වභාවික ස්ථාන තියෙනවා. උදාහරණයක් විදිහට නෝර්වේ රටේ තියෙන ට්‍රෝල් ටුංගා වගේ තැන්. අර ගලක් එළියට ඇවිත් තියෙන තැන නේද? මම ෆොටෝස් දැකලා තියෙනවා. ඔව් අන්න එතනත් කිසිම වැටක් නැහැ. ආරක්ෂාම කියන දේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංචාරකයාගේ වගකීම මතයි. ඒ කියන්නේ තමන් පරිස්සම් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම හැම තැනම යකඩ වැටවල් ගහලා කොන්ක්‍රීට් දාලා ස්වභාව ධර්මීය කොටු කරන්න ගියොත් ඒකේ තියෙන සැබෑ අමු අත්දැකීම නැති වෙලා යනවනේ. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. අනිත් එක මේ සුළඟ හැමතිස්සෙම එකම වේගෙන් හමන්නේ නැහැ. කාලගුණය ක්ෂණිකව වෙනස් වෙනවා. හොඳට ඉරේලිය තියෙන විලාවක වුණත් විනාඩි කිහිපයක් ඇතුළත මුළු ප්‍රදේශයම ඝන මීදුමකින් වැහිලා යන්න පුළුවන්. එතකොට මට අහන් තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වගේ යකඩ වැටකක්වත් නැති මීදුමෙන් වැහිලා යන මහරයට කූඩාරමත් ගලවගෙන යන තරම් හුළඟක් තියෙන ප්‍රපාතයක් අතර කඳවුරු බඳින එක පිස්සු වැඩක් නෙවෙයිද? ඒ කියන්නේ කැම්පින් කරන එක. ඔව්. Reddit සටහන් වල කඳවුරු බඳින අයගේ අත්දැකීම් ගැන කියවද්දි මට නෑ එක කිලිපොලා ගියා. ඒ අත්දැකීම් සටහන් කියවද්දි ඒ ත්‍රාසය අපිට හොඳටම දැනෙනවා තමයි. ඒක පිස්සුවක් කියනවට වඩා ස්වභාව ධර්මයේ බලයත් එක්ක ජීවත් වෙන්න තියෙන ආසාවක් යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ රිස්ක් එක ගන්න මිනිස්සු කැමති. ඕ හැබැයි කඳවුරු බඳින්න අවසර දීලා තියෙන්නේ අර ප්‍රපාතයේ කෙළවරේම අර සුළඟ විදින තැන නම් නෙවෙයි. එහෙනම් කොහෙද ඊට ටිකක් ඇතුළත වෙන්න සාපේක්ෂව ආරක්ෂිත කලාපයක ටිකට් කවුන්ටරේ ඉඳලා කිලෝමීටර් 2-3ක් විතර පයින් යන්නත් පුරුවන්. නැත්තම් 4x4 වාහනයකින් හරි යතුරු පැදයකින් හරි උඩටම යන්නත් පුළුවන්. ඒ කියන්නේ යන්න පහසුකම් තියෙනවා.
එතකොට වියදම කොහොමද? පුද්ගලයන් 10 දෙනෙකුට රුපියල් 5000ක වගේ මුදලක් තමයි කඳවුරු බඳින්න අය කරන්නේ. ඔව් මන් දැක්කා එක Reddit user කෙනෙක් තමන්ගේ අත්දැකීම ලියලා තිබුණා. පාන්දර 2ට විතර කූඩාරම ඇතුලේ නිදාගෙන ඉද්දි එක පාරටම ආපු මහා සුළං කුණාටුවකට කූඩාරම සම්පූර්ණයෙන්ම තැලිලා ගිහින් මූණේ වැදුනලු. අපොයි ඒක නම් ලොකු බීතියක් වෙන්න ඇති. යාම කියනවා උදේ පාන්දර 6ට විතර කූඩාරමේ සිපේ කැරලා බලද්දි මුළු මිටියාවතම මීදුමෙන් වැහිලා හරියට වලාකුළු මුහුදක් උඩ පාවෙනවා වගේ අති විශිෂ්ට දර්ශනයක් දැක්කා කියලා. අන්න ඒ දර්ශනය බලන්න තමයි ඔය කට්ට කන්නේ. ඒකනේ. අනිත් එක එතන පානීය ජලය වැසිකිලි පහසුකම් පවා හදලා තියෙනවා කියන්නේ ලොකු පහසුවක් නේ කැම්පින් කරන අයට අනිවාර්යයෙන්ම. ඒ වගේ මූලික පහසුකම් තියෙන නිසා කඳවුරු බඳින අයට ලොකු සහනයක් තියෙනවා. ඒ වගේ මේ ගමනේදී තවත් බලන්න තැන් තියෙනවා. මේ මොනවද? තේවතිය ඇතුළේම තියෙන යටවත්තේ බිසෝයල්ල ඊට උදාහරණයක්. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි වර්ෂා කාලයට මේ පළාතේ කූඩල්ලන්ගෙන් නම් බේරෙන්න බෑ. කූඩල්ල කොහොමත් ලංකාවේ කැලෑවල ඉන්නවනේ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඊටත් වඩා මාව පුදුමයට පත් කළේ මේ ප්‍රදේශයේ තියෙන ජෛව විවිධත්වය ගැන වාර්තා කියවද්දි. ඔව් ඒක ගොඩක් වැදගත් මාතෘකාවක්. මේක මාතලේ සහ නකල්ස් පාරිසරික කලාපයට අයිති නිසා ඉතාම සංවේදී පරිසර පද්ධතියක්ලු. ශ්‍රී ලංකාවට ආවේනික කඳුකර ගල්මැඩියා, එකේ නකල්ස් රොක් ෆ්‍රොග්, ඊට පස්සේ ගිරාමලිත්තා, විවිධ වඳුරු විශේෂ එහෙම ඉන්නවලු. ඒ සත්තුන්ට අමතරව ශාක ගැනත් තියෙනව නේද? ඔව් ඒ විතරක් නෙවෙයි. ලංකාවට ආවේනික ඉතාමත් දුර්ලභ ශාකයක් වන බ්‍රැකිස්ටල් ලංකානා පවා මේ කලාපයේ තියෙනවා කියන වාර්තා වෙනවා. ඒක ඇත්තටම වටිනා තොරතුරක්. මට තියෙන ලොකුම ප්‍රශ්නය මේකයි. පැයට කිලෝමීටර් 100ට වඩා වේගයෙන් සුළඟ හමන අධික මීදුම තියෙන මේ වගේ කටුක පරිසරයක අර පුංචි ගල්මැඩියෙක් ජීවත් වෙන්නේ කොහොමද? ඌව ගාගෙන යන්නේ නැද්ද? ඔන්න ඔතල තමයි මේ පරිණාමයේ තියෙන අපූර්වම දේ අපිට දකින්න ලැබෙන්නේ. මේ සත්තු මේ කටුක පරිසරයට අනුවර්තනය වෙලා ඉවරයි. ඒ කියන්නේ උන්ගේ ඇඟ හැදලා තියෙන විදිය වෙනස්ද? ඔව් කඳුකර ගල්මැඩියාගේ ශරීරයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙම මේ සුළඟට ඔරොත්තු දෙන්න. උන්ගේ ඇඟ ගොඩක් පැතලි. ඒ වගේම ඇඟිලි තුඩු වල තියෙනවා හරියට සක්ෂන් කප්ස්. එහෙම නැත්නම් අර රික්තක කොප්ප වගේ ඇලෙන සුළු ස්වභාවයක්. ඒ කියන්නේ ගලේ ඇලිලා ඉන්න පුළුවන්. අන්න හරි. සුළඟ එනකොට උන් ගල්තලාවල තියෙන කුඩා පැලුම් මසට රිංගලා අර තෙත් ගල්වලට හොඳට ඇලිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි සමහර වාර්තාවල කියන විදිහට මේ කලාපේ කොටියෙන් පවා ඉන්නවලු. නැතිනම් අපි මේ කතා කරන්නේ කඳවුරු බඳින තැනක් ගැනනේ. ඔව් ඇති. ඒකට මිනිස්සු කුඩාරම් ගහගෙන ඉන්න තැන කොටියොත් යවසනවද? ඒක කොහොමද ආරක්ෂිත නැහනේ. ඊකට බිය වෙන්න දෙයක් නැහැ. කොටියන් මේ කලාපේ හිටියට උන් අර මහා ප්‍රපාතයේ අතර තියෙන අධික සුළං කලාපේ ගැවසෙන්න කැමති නැහැ. ඒ කියන්නේ උන් එතනට එන්නේ නැහැ. ඔව් උන් ගොඩක් ලාවට ගැවසෙන්නේ කන්ද පහළ තියෙන ඝන කැලෑව සහ දේවතුයායේ මායිම්බර. උන් කොහොමත් මිනිස්සු ගැවසෙන තැන් මං හරිනවනේ. ඒක නම් ලොකු සහනයක්. හැබැයි මේකෙන් අපිට තේරෙන වැදගත් කාරණයක් තියෙනවා. අපි මේ යන්නේ සත්තුන්ගේ නිවසටනේ. ඒ නිසයි කඳුරු භූමිය ඇතුළත මත්පැන් පානය සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. ඔව් ඒක නම් සම්පූර්ණයෙන්ම සාධාරණයි. ප්‍රපාතයක් අද්දර අර වගේ මහා සුළඟක් තියෙද්දි අනික කුටියොත් ඉන්න කැලෑවක බීලා සිහිය නැතුව ඉන්නවා කියන්නේ මරණයට අතවනනවා වගේ වැඩක්නේ. අනිවාර්යෙන්ම ඒ නීතිය තියෙන මිනිසුන්ගේ ආරක්ෂාවට විතරක් නෙවෙයි පරිසරයේ ආරක්ෂාවටත් එක්කයි. මේ සංවේදී පාරිසරික පද්ධතිය ඇතුලේ අපි හැසිරෙන විදිහ ගැන අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ කියන්නේ අපි පරිසරය විනාශ කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඔව්. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, ගෙනියන හැම දෙයක්ම ආපහු අරගෙන ඒම, ඒ කියන්නේ leave no trace සංකල්පය අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. අපි මහා සද්දෙන් සින්දු කියලා කෑ ගහලා මේ පරිසරයේ නිහඬතාවයට බාධා කළොත් ඒක අර අපි කලින් කතා කරපු ගල්මැඩියාගේ ඉඳලා විශාල පරිසර පද්ධතියටම කරන බලපෑමක් නේ. ඒක හරියටම හරි. කඳවුරු බඳිනවා කියන්නේ සෝබාදහම ආක්‍රමණය කරන එක නෙවෙයි. ඒකත් එක්ක එකඟ වෙලා ජීවත් වෙන එකයි. අන්න ඒකයි අපි තීරුම් ගන්න ඕනේ. ඉතින් මේ ගවේෂණයේ සාරාංශයක් විදිහට ගත්තත් හෝටන් තැනට යන්න බැරි කෙනෙකුට ඊට වඩා ඊටාම අඩු වියදමකින් සාපේක්ෂව ලේසියෙන් ළඟා වෙන්න පුළුවන්. හැබැයි භූගෝලීය විදිහට ජෛව විවිධත්වය ඇතිනුත් ඊටාම පොහසත් අත්දැකීමක් මේ හුලංගල කුඩා ලෝකාන්තේ ලබා දෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඔව් කිසිම සැකයක් නෑ. ඒ වගේම ත්‍රාසය, සුන්දරත්වය වගේම සෝබාදහමේ බලය එකවර අත්විඳින්න පුළුවන් කදිම තැනක් මේක. ඒක හරියටම හරි. මේක සංචාරකින්ට වගේම පර්යේෂකින්ටත් එක වගේ වටිනා තැනක්.
ඒකේ තියෙන සුවිශේෂී භූගෝලීය පිහිටීම නිසා ඇතිවෙන අර දැඩි සුළං දේශගුණය, ඒ දේශගුණයටම හැඩ ගැහුණු සත්තු සහ ශාක මේ ඔක්කොම එකිනෙකට බැඳිලා තියෙන පුදුමාකාර ජාලයක්. ඒක හරිම පුදුමයිනේ. ඔව්. මේ ජාලය තේරුම් ගන්න එකම තමයි මේ වගේ තැනකට යන ගමනක නියම වටිනාකම. අපි යන්නේ බලවත් ස්වභාව දහමේ අමුතන් විදිහටනේ. එහෙ නීති හදන්නේ අපි නෙවෙයි, සුළං සහ මීදුමයි. ඒත් මේ ගවේෂණය අවසන් කරන්න කලින් අපිට නිකමට හරි ඉතලා බලන්න ලොකු කාරණයක් ඉතිරි වෙලා තියෙනවා. මොකක්ද ඒ කාරණය? අද කාලේ TikTok, Instagram වගේ සමාජ මාධ්‍ය හරහා මේ වගේ සැඟවුණු කුඩා ලෝකාන්ත එක රැයින් අතිශයින් ජනප්‍රිය වෙනෝනේ. ඊට පස්සේ දහස් ගාණන් මිනිස්සු එතනට එන්න පටන් ගන්නවා. ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙනවා. ඉතින් මේ වගේ තැන්වලට සංචාරකයන් විශාල වශයෙන් යනකොට ලැබෙන ආර්ථික වාසී සහ මේ සංවේදී දැඩි සුළං සහිත පාරිසරික පද්ධති ආරක්ෂා කරගැනීම අතර සමතුලිතතාවයක් අපි ඇති කරගන්නේ කොහොමද? කවදා හරි දවසක මේ සැඟවුණු සම්පත් තවදුරටත් සැඟවී නොතිබුණොත් අර පල්ලෙහාට විසි කරන ලී කෑල්ල ආපහු උඩටගෙන ඒ මහා සුළඟේ නිදහසට සහ මේ පරිසරයේ නිහඬ බවට කුමක් සිදු වෙයිද? අන්න ඒ ප්‍රශ්නයත් එක්ක අදට අපි මේ ගවේෂණය නිමා කරනවා. නැවතත් හමු වෙමු.